සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මං අද ගොඩාක් වැඩත් එක්ක හිටිය දවසක් තමයි මේ. එන්නකො එහෙනම් ගිහින් අපි බලමුකෝ මොකද කරේ අද මං කියලා. බලන්නකෝ ඕගොල්ලන්ට මේ ටික මතකයිද කියලා මම කලින් දවසක වීඩියෝ එක පෙන්නුවා. මේ ගොල්ලන්ව පැල කරගත්තු හැටි මම ඔයාලට එදා වීඩියෝ එකේදී කිව්වා. මතකයි නේද යාළුවනේ? පේනව නේද? දැන් මේගොල්ලෝ කොයි වගේද හැදිලා තියෙන්නේ කියලා. එයාලා දැන් ඉතින් මේ මල් පිපෙන කාලෙට තමයි ඇවිත් ඉන්නේ. බලන්නකො ලස්සනට කහපාට පුංචි මලක් පිපිලා තියෙනවා. අද මම මෙයාලට පොඩ්ඩක් සාතු කරගන්න කියලා තමයි හදන්නේ. මේගොල්ලන්ට ටිකක් වැඩිපුර පස් ඕනි වෙනවා මේ දවස්වල. මම ඉතින් පස් බාල්දියකුත් කපාගෙන අරගෙන ආවා. ඇටි ටික පැල කරගන්න වෙලාවේදී මම මේ වාජන වලට වැඩි පස් පිරෙව්වේ නැහැ. ටිකක් ඉඩ තියලා තමයි පස් ටික දාගත්තේ. මොකද රට කජු වෙරෙන්න නම් වෙනකොට තමයි මේ ගහේ මුලට පස් ටිකක් වැඩිපුර ලං කරන්න ඕනි. ඒ හින්දා තමයි මම මේ විදිහට අඩුවෙන් තියලා පස් ටික කලින් පුරව ගත්තේ. අද ඉතින් මං මේ ගස් වලට පස් ටිකක් වැඩිපුර පුරවලා හදාගන්න තමයි හදන්නේ. ගහේ කඳින් පහළට ටිකක් මුල් වගේ ඇදෙනවා. අන්න ඒ ඇදෙන මුල් වගේ ඒවට අපි පස් ටිකක් හොඳට පුරවන්න ඕනේ. ඒ වගේම තමයි රට කජු හැදෙන්නේ. මේ වාජන වල නම් ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි අපිට. රට කජු හැදුවා මට අමතර බෝනස් එකකුත් හැදිලා තියෙනවා පේනව නේද? ඔන්න බලන්නකො වැලක් තියෙනවා. මේ වැල් දෙක තුනක්ම තියෙනවා මේ වගේ. මොනවද කියලා අඳුරනවද කියලා ඔන්න හිමින්සරේ මම මේ වැල් ටිකත් බිම දිගේ යන්න පාත් කරලා හදාගත්තා. මේ තියෙන යාළුවනේ රට කජු හැදෙන මුල් තමයි. මෙන්න මේවා යට වෙන්න තමයි අපි පස් දාන්න ඕන. එතකොට තමයි හොඳට රට කජු ටික එරිලා හැදෙන්නේ. මම කලින් මේ වාජන වලට පස් පුරව ගත්තේ මගේ කුණු වලේ තිබුණු කුණු ටික පැත්තකට දාලා තිබුණා දිරන්න. එතන තිබුණු මේ පස් වලින් තමයි මම මේ වාජන වලට පුරව ගත්තේ පස්. ඒ වගේ ඉතින් මම උයනකොට කපල අයින් කරන කෑලි හැම ඔක්කොම දානවනේ එළවලු වල. ඒ වගේ තිබිලා කැකිරියට තමයි මේ විදිහට පැල වෙලා තියෙන්නේ. ඒකත් හොඳයි. ඉතින් කැකිරි ගෙඩියක් හැදුනහම බලමුකෝ අපි. ඔයාලා දන්නවනේ ඉතින් මගේ ගෙවත් මේ වගේ වගා වැඩ කරන්න ඉඩක් නැහැ කියලා පුංචි මිදුලක්නේ මට තියෙන්නේ. ඉතින් මම මේ විදිහට හරි පොඩි වගාවක් කරගන්නේ මගේ මානසික සතුට වෙනුවෙන්. ඔයාලත් මේ විදිහට හරි කමක් නැහැ ඉඩ නැත්තම් හදාගන්න. පොඩි දෙයක් හරි අපිට මේකෙන් ලැබෙනවා නම් ඒ ගැන අපි සතුටු වෙන්න ඕන නේද යාළුවනේ? ඔන්න ඉතින් අවුව වැටෙන්නත් කලින් මම අද උදේ මේ වැඩේ ඉවර කරගත්ත නැත්තම් තව ටික වෙලාවක් යනකොට මිදුලේ ඉන්නවා කියන්නේ මේ දවස්වල නම් හරිම අමාරු වැඩක් තමයි. බලන්නකො මේ උරේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක අද මට හම්බුනේ උදේ 10ට විතර තමයි. අපේ අප්පච්චි ආවනේ මාව බලලා යන්න කියලාද. එයා ඉතින් වැඩි දුරක නම් නෙමෙයි ඉන්නේ. එයා ටවුන් එකට යන්න එන වෙලාවට ඉතින් අපේ ගෙදර ඇවිත් යනවා. එහෙම එන දවසට ඉතින් අපිට මොනවා හරි අරගෙන තමයි එන්නේ. තී ටිකක් එහෙම බීලා ටික වෙලාවක් කතා කර ඉඳලා ඔන්න ඉතින් යන්න ගියා. මේ වෙනකොට දවල් 12ටත් ළඟයි. මට හිතුණා මේ ටික දැන් සුද්ධ කරලා තැම්බෙන්න තිබ්බොත් අපිට හවස බබාලා ඉස්කෝලේ ඇරිලා ආවහම කන්න පුළුවන් කියලා. මෙතන කරල් 20ක් විතර තියෙනවා. මේ ටික මම දැන් සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන බාගික උඩ කොළ ටික විතරක් ගලවලා අනිත් ටික තම්බන්න ගන්නවා. ඒ ගලවලා තියන ඉතුරු බාගේ මම වෙන දවසක තමයි තම්බන්නේ. එක්කෙනෙක් ඉතින් මේ වෙනකොට ගෙදර නෑනේ. එයා ආවහම ඉතුරු ටික අපි තම්බලා කනවා. මේවා කන්න නම් අපේ ගෙදර හැමෝම ඉතින් හරිම පෙරේතයෝ තමයි. හැමදාම ඉතින් මේවා කන්න හම්බෙන්නේ නෑ. අවුරුද්දකට කීප සැරයක් තමයි අපිට මේවා කන්න ලැබෙන්නේ. අද ඉතින් මේක තම්බලා තියනවා දැක්කොත් නම් අපේ පොඩ්ඩෝ හවසට බත් නම් ඉල්ලලා කන එකක් නැති වෙයි.
මේක කන්න තමා දඟලන්නේ. ඔන්න ඔය විදිහට මං දැන් තම්බන ටිකයි පස්සේ තම්බන ටිකයි වෙන් කරගත්තා. අනිත් ටික මං කවර් එකට දාලා ෆ්‍රිජ් එකෙන් අරන් තියාගන්නවා. එන්නකෝ එහෙනම් අපි ගිහින් දැන් දරලිප පත්තු කරගෙන මේ ටික දරලිපෙන් තියලා අපි තම්බගමු ඉක්මනින්ම. මේ වෙනකොට නම් වෙලාව 1ට විතර ඇති. මට ඉතින් ඔන්න හදිස්සියෙම ගමනකුත් යන්න වුණා. දැන් මම ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ටික තැම්බුනහම මම ටවුන් එකට යනවා 3ට කලින් යන්නත් ඕනේ මට. හදිස්සියෙම ටවුන් එකට ගිහිල්ලා මම බඩු ටිකකුත් අරගෙන ආවා. හැබැයි මේ බඩු ගේන්න කියලා නම් නෙමෙයි ටවුන් එකට ගියේ. බබාලගේ පොඩි වැඩක් තිබුණා. මේ ටිකත් කරගෙන මට බිල් එකකුත් තිබ්බා. ඒකත් ගෙවාගෙන ආවා. හදිස්සියෙම මහත්තයා ඇවිත් සල්ලි ටිකක් දුන්නා. එහෙනම් මේ ගෙවන්න තියෙන බිල් ටිකක් ගෙවලා ඒ වැඩ ටිකත් කරගෙන එන්න කියලා. ඒකයි මට ටවුන් එකට යන්න ඕනේ. ඔන්න මං එන අතරමඟදී දැක්කා කඩේක ඉස්සරහා බෝඩ් එකක් දාලා තියෙනවා. ඒ බෝඩ් ටික දැකපු ගමන් මං ඒ කඩේ ඉස්සරහින් නැවතිලා පොඩ්ඩක් ගිහින් බැලුවා මටත් ඒ අඩුවට තියෙන බඩු ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න පහුගිය දවස්වල මම ගෙන ආව බිත්තර මිලට වැඩිය සෑහෙන මිල අඩු කිරීමක් මෙතනදී දැක්කා. බිත්තරයක් තිබුණේ රුපියල් 28යි කියලා. ඒ හින්දා මං දෙපාරක් හිතන්නේ නැතුව බිත්තර 20ක්ම මිලට ගත්තා. ඔන්න අපි සුදු බිත්තර වැඩි මිලට ගත්තු ගානට හරියන්න වගේම ගම් බිත්තරයක් තිබ්බ රුපියල් 45යි කියලා. මම ඒිනුත් ගම් බිත්තර 5ක් ගත්තා. තමයි ඉතින් අපිට කාලෙකට ගම් බිත්තර මිලටම ওই සුදු බිත්තරයක් මිලට ගන්න වෙන අවස්ථාත් එනවා. ඉතින් මේ වගේ අඩුවට දැක්ක ගමන්ම ඔයාලත් බලන්න පොඩ්ඩක් ගිහිල්ලා. ඔයාලා බලනවා ඇති නේද? මෙයාට සල්ලි ගොඩක් හම්බෙලා තමයිද මේ යෝගට් ගොඩ ඇවිල්ලා තියෙන්නේ කියලා. නෑ මේ යෝගටුත් 10ක් ගත්තොත් 5ක් නොමිලේ කියලා තිබ්බා. ඒ නිසා තමයි මම ඒකෙනුත් 10ක් අරගෙන 15ක්ම අරගෙන ගෙදර ආවේ. ඔන්න මේ ඩෝලි කප් එකටත් පොඩි වාසි පැකට් එකක් තිබුණා. ඒ නිසා මම ඒ කප් එකත් මිලදී ගත්තා. තව මං හාල් මැස්සු තිබුණ නැති නිසා හාල් මැස්සු ටිකකුත් ගත්තා. හැබැයි ඉතින් මේ හාල් මැස්සු නම් මිල අඩු නෑ. ඒව නම් ගණන් තමයි. ඔන්න මට ටවුමට යන්න උණු ප්‍රධානම දේ තමයි මේක. දැන් ඉතින් මහන්සියට කන්න මං හොඳ කෑමකුත් හදලා තියලා නෙවියේ. ඔන්න දැන් ඉතින් මේකත් කන්න තමයි හදන්නේ මේ. එහෙමනම් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. මෙතෙක් වෙලා ඔයාලා මාත් එක්ක හිටියට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ඕගොල්ලොන්ට බුදු සරණයි.